ඉතින් ඊයේත් ඔයා ඊයේත් කියන හිටියේ දේ ඇහෙනවා මති. සීබ විතරයිනේ. හ්ම්. ඊයේත් සීබ විතරයිනේ හිටියේ රෑ වෙනකම්. ඔව් සීබා මල්ලි ඇවිල්ලා හිටියා. දනිදු ඉන්නවද? අයියා යන්න දනිදුලා ගෙදර ආයි යන්නලු ඉන්නේ දනිදුලාගේ ගෙදර. ඔයාගේ වොයිස් ඇහෙන්නේ නෑනේ ඇහෙනවා මතිනේ. එයා ආයි දනිදුලා ගෙදර යන්නලු ඉන්නේ. වැඩි කල්ලක් තියෙයි. වැඩ අඩු කරලා වොලියුම් තියෙයි. එක මේ ඇයි දනිදුලාගේ මොනා හරි තියෙද ගෙදර? ඇයි දනිදු දැන් අපේ ලයිව් එකකටවත් එන්නේ නැත්තේ? දනිදුට හරි ගිහිල්ලද? මිනිඳු නම් ළඟදී ආවනේ. ඇත්තද හ්ම්. මිනිඳු රට ගිහිල්ලා කියන්නේ මිනිඳු? ඔව්නේ. ජූනි 20. ඔයා යනවද එහෙ? මිනිඳු ජූන් රට ගිහිල්ලලු ඇත්ත වෙන්නේ නැතිනේ. දන්නේ අහන්නත් එන්න එපා. සීබා ඊයේ ලයිව් එකට ඇවිල්ලා ගොඩක් වෙලා හිටියා. ඉවර වෙනකම්ම හිටියා. මන් දැක්කා. හොටෙල් එකක් පෙරේද අරගෙන කාර් එකක් කියවනකො කාර් එක විකුණලා. අර මේ නයින් ආච් එක පැත්තේනේ. හ්ම්. මිනිහා ටැටූ මොනා හරි කලින් කරේ. ස්පෙයා පාර්ට්ස් කඩයක් දාලා තිබුණා. ඒක ඔක්කොම නවත්තලා හෝටෙල් එකක් අරන් හොඳයි ඉතින්. මිනිඳු බොරු මට ෆොටෝ එකක් දැම්ම ලංකාවේ බීච් එකක් ගාව ඉන්න රට කියලා. අයියෝ. එහෙමද ලංකාවේ බීච්. ඒක තමයි මටත් එකපාරටම රට යන්න පුළුවන්ද? අර මල්ලි මේ රූම් අරගෙනද අර මේ නයින් ආච් එක ගාවින් දෙන්න. ඒ උෂා කුෂාන්ට මොකද උනේ? ආශ් අපි කතා කරන්නේ වැහෙන්නේ නැද්ද? සිග්නල් මදිද? කුෂාන් අයියා වැටුණද? මොකද කුෂාන්? ඔයාට මොකද වෙන්නේ? ඇහෙන්නේ නැත්තේ. නෑ නෑ මං ඇහුවේ දැන් අර ආරුක්කු නමය ඒ හරියමද ඒ හොටෙල් එක අරන් තියෙන්නේ? ඇහෙනවා. සිග්නල් නැති වෙනවනේ. නෑ නෑ හරි ඔයා කතා කරන්නකෝ. කතා කරන්නකෝ. ඉතින් ඇහෙනවා හොඳට. මේ රශ්මි මොකද්ද මෙයා එක්සෑම් මොකද්ද කරලා ඉවරයිද? ඒ කියන්නේ කුෂාන් මේ එතකොට ටූරිස් මිනිඳු හොටෙල් බොරු එකක් කියලා තියෙන්නේ නේ. ඔව් හරි අපිට ඇහෙනවා. සිග්නල් කස් ආයි ලින්ක් එකකින් එන්න WhatsApp ලින්ක් එකෙන්. නැති